සුබ දවසක් හැමෝටම යුවති ටිප්ස් YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ ගොඩක් දෙනා කැමැත්තෙන් පාවිච්චි කරන gold mask එකක් ගැන. ඉතින් මේ gold mask එක ගැන ගොඩක් අය දන්නවා ඇති, සමහර අය දන්නේ නැති නිසා මම හිතුවා මේ වීඩියෝ එක ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා. ඉතින් මේක මම පාවිච්චි කරන්න අරගෙන ටික දවසක් වෙනවා. ඊට පස්සේ තමයි ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ. රිසල්ට් හොඳ නිසා. ඉතින් අපි බලමු මොකක්ද මේ මාස්ක් එක කොහොමද පාවිච්චි කරන්නේ, මොනවද අපිට මේකෙන් ලැබෙන රිසල්ට් කියලා. ඉතින් මෙන්න මේ gold mask එක තමයි මම පාවිච්චි කරන්න පටන් අරගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් මේක මම 3 වතාවක් විතර පාවිච්චි කරා. අද මේ පාවිච්චි කරන්නේ 4 වෙනි වතාවට. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් කියන්න තරම් හොඳ ප්‍රතිඵලයක් මේකෙන් ලබා ගන්න පුළුවන්. සමය හොඳින් මැරුණු සමයවත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අර අපේ සමයේ තියෙන black head white head ඒ වගේ දේවල් ඉවත් කරගන්න පුළුවන්. සමට හොඳ gold color එකක් ලබා ගන්න පුළුවන් මාස්ක් එකක් තමයි මේක. ඉතින් මේක පාවිච්චි කරන විදිය මේ විදියට පිටිපස්සේ ගහලා තියෙනවා. මේක ඔයාලට cosmetic shop වලින් අරගන්න පුළුවන්. ඒවයි තියෙනවා මේ වගේ whitening gold mask එකක් කිව්වහම අපිට අරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේක බලා ගන්න පුළුවන්. ඉන්නේ මේකේ රුපියල් 1500ක් වගේ ගාණක් තමයි උනේ. මට හරියටම ගාණ මතක නැහැ. කොහොමද ඉතින් මේ වගේ ගණන් ටිකක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. එකම ගාණ තියෙන්නේ නැහැ. ඉතින් මේක පාවිච්චි කරන විදියත් අපි බලමු. ඔයාලගේ මුණ හොඳින් පිරිසිදු කරගන්න කියලා තමයි මේකේ මුලින්ම තියෙන්නේ. ඉතින් ඒකට ක්ලෙන්සර් එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මම මේක ඇප්ලයි කරන්නේ අතින්. මොකද අතින් ඇප්ලයි කරගන්න එක මට ගොඩක් ලේසියි. ඉතින් මේ විදිහට අතට චුට්ටක් අරගෙන ඇඟිලි වලින් මේ වගේ මූණේ හොඳට ගා ගන්නවා. ගා ගන්නකොට ඔයාලා ගොඩක් තට්ටුවක් වගේ හිටින්නේ නැති වෙන්න මේ වගේ ලස්සනට ගානට ගා ගන්න ඕනේ. මුළු මූණෙම මේක ගාගත්තට පස්සේ ඔයාලා විනාඩි 20ක් මේක මූණේ තියාගෙන ඉන්න ඕනේ. මේක හොඳට මූණට අල්ලලා හිටිනකම්. ඉතින් මේක පාවිච්චි කරාට පස්සේ ඔයාලගේ සමට හොඳ gold color එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමේ තියෙන මැරුණු සම ඉවත් කර ගන්න පුළුවන්. අර black head white head වගේ දේවල් ඉවත් කර ගන්න පුළුවන්. ඒ දේවල් වලට තමයි මේක පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් සතියකට එක දවසක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ මිලිලීටර් 130ක ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට ගොඩාක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද සතියකට එක දවසනේ පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ ඔයාලට විනාඩි 20කට පස්සේ බලා ගන්න පුළුවන්. මේක මූණට හොඳට අල්ලලා හිටලා තියෙනවා. ඒකයි මේ විදිහට අතේ ගෑවෙන්නේ නැති විදිහට තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේක හිමීට පරිස්සමට මූණෙන් ගලව ගන්න ඕනේ. හැමට කිසිම හානියක් නොවන විදිහට. ඉතින් දැන් අපි මේක ගලවලා බලමු කොහොමද ලැබෙන රිසල්ට් එක කියලා. ඉතින් ඔයාලටත් මේක try කරලා බලන්න පුළුවන්. ඉතින් මේ gold mask එකට වැඩිපුරම අඩංගු වෙලා තියෙන gold සහ licorice powder. ඉතින් මේ දෙකේ එකතුවකින් තමයි මේ gold mask එක හදාගෙන තියෙන්නේ. ඉතින් මේ ingredients දෙක ගොඩාක් හොඳයි. ඒ නිසාම තමයි මම මේක පාවිච්චි කරන්න ඕනේ කියලා හිතුවේ. ඔය විදිහට තමයි මේක ගලවගන්නේ. ඉතින් මූණට හානියක් නොවේ. ඔන්න ඔය විදිහට ගලවලා මූණ හොඳින් පිරිසිදු කරගන්නවා. ඊට පස්සේ මම ඉතින් ඔය විදිහට තමයි අන්තිමට රිසල්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියවනේ මේ පාවිච්චි කරන 4 වෙනි වතාව. කියන්න තරම් වරදක් නැහැ මේකේ. ඔයාලත් පාවිච්චි කරනවා නම් අරගෙන බලන්න. ගොඩක් හොඳයි. ඉතින් අපි මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.